Hi! Welcome back to my YouTube channel. It's me, English with Dil. ඔන්න ඔයාලට කිව්වා වගේම මං අද ආවා අලුත් ලෙසන් එකක් අරගෙන මං හිතනවා ඔයාලා මගේ මන්ඩේ දාපු වීඩියෝ එක බලන්න ඇති කියලා දන්නේ නැති දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මං අද ඔයාලට අලුත් ලෙසන් එකක් අරගෙන ආවා. ඒ තමයි different ways to say favorite. ඔයාලා හැමදෙස්සම කියනවාද මේ වගේ? My favorite book is my favorite food is, my favorite drink is, like that. එහෙමත් හරි. හැබැයි ඒක අපිට තවත් ලස්සන කරලා අපිට මීට වඩා දැනුමක් තියනවා කියලා තව කෙනෙක්ට පෙන්වන්න විවිධ විදිහට favorite කියන එක කියන්න පුළුවන්. favorite කැමති. අපිට මේ කැමති කියන එක විවිධ විදිහට භාවිතා කරන විදිහ මම ඔයාලට අද examples එක කියා දෙන්න යන්නේ. අපි එහෙනම් යමු පාඩමට. වැඩි වෙලා ගන්න නැතුව මම ඔයාලට කියන්නම් මොනවාද මේ දේවල් කියලා. පළවෙනි උදාහරණය go to. go to ඒකත් කැමති කියන අදහසම තමයි එන්නේ. අපි බලමු මේක සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා. සාමාන්‍යයෙන් ෆුඩ් එකක් ගැන එහෙම නැත්නම් ස්ටඩි ගැන අපි කියද්දී go to භාවිතා කරන්න පුළුවන්. අපි බලමු ෆුඩ් එකකට කොහොමද go to භාවිතා කරන්නේ කියලා. Pizza is my go-to meal when I'm too lazy to cook. Second example, study වලදී අපි කොහොමද go to භාවිතා කරන්නේ කියලා බලමු. This YouTube channel is my go-to for grammar. අපි යමු ඊළඟ example එක බලන්න. ඊළඟ example එක top choice. මෙතනින් අදහස් වෙන්නේ ඉහළම තේරීම, කැමැතිම තේරීම වගේ අදහසක්. මොනවද මේක use කරන්න පුළුවන්? මේ අදහස් වෙන විදිහට අපිට sentence හදන්න පුළුවන්. sport එකක් ගැන කියද්දී එහෙම නැත්නම් shopping ගැන කියද්දී අපිට මේ වචනය භාවිතා කරන්න පුළුවන්. මම ඔයාලට කියා දෙන්නම් කොහොමද sentence එකකට මේ වචනය ඇතුළත් කරන්නේ කියලා. පළවෙනි උදාහරණය sport එකකදී කොහොමද use කරන්නේ කියලා බලමු. Football is my top choice among all sports. දෙවැනි උදාහරණය බලමු. shopping වලදී කොහොමද අපි මේ වචනය භාවිතා කරන්නේ කියලා. That brand is my top choice for shoes. මං හිතනවා මේ දක්වා කරපු ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි යමු ඊළඟ example එක බලන්න. all time best, all time favorite. මොකද්ද මේ? දීර්ඝ කාලයක් තිස්සේ කැමති, එහෙම නැත්නම් හැම වෙලේම මම කැමති කියන අදහස අපිට all time best, all time favorite කියන phrase එකෙන් ගන්න පුළුවන්. අපි බලමු මේක මොන වගේ අවස්ථාවකද අපිට භාවිතා කරන්න පුළුවන් කියලා. එහෙම ගත්තොත් music එකක්, movie එකක්. සාමාන්‍යයෙන් අපි music එකකට තියෙන කැමැත්ත දීර්ඝ කාලීනයි. movie එකකට තියෙන කැමැත්ත දීර්ඝ කාලීනයි. අපි දැන් බලමු all time best, all time favorite කොහොමද sentence එකක භාවිතා කරන්නේ කියලා. අපි මුලින්ම බලමු music වලදී කොහොමද අපි මේ වචනය භාවිතා කරන්නේ කියලා. That's my all time best song. That's my all time best song. movie එකකදී කොහොමද මේ phrase එක use කරන්නේ? බලමු. Titanic is my all-time favorite movie. Titanic is my all-time favorite movie. අපි බලමු ඊළඟ example එක මොකක්ද කියලා. ඊළඟ example එක most loved. මොකක්ද මේ? More emotional than just favorite. More emotional than just favorite. මෙතනදී කැමති කියනටත් වඩා අදහස් වෙන්නේ ආදරණීයයි කියන එක. මොන වගේ අවස්ථාවලදීද අපිට මේක භාවිතා කරන්න පුළුවන්? පුද්ගලයෙක් ගැන කියද්දී එහෙම නැත්නම් ස්නැක් එකක් ගැන කියද්දී අපිට මේක භාවිතා කරන්න පුළුවන්. මම example එකක් කියා දෙන්නම්. ටීචර් කෙනෙක්ට කොහොමද මේක භාවිතා කරන්නේ කියලා. She is the most loved teacher in school. She is the most loved teacher in school. මම ඔයාලට කියා දෙන අන්තිම උදාහරණය dearest මොකද්ද මේ? අපිට මිනිස්සු ගැන එහෙම නැත්නම් ස්පෙෂල් දෙයක් ගැන විස්තර කරද්දී අපිට මේ dearest කියන phrase එක use කරන්න පුළුවන්. කොහොමද? family එක ගැන එහෙම නැත්නම් hobby එකක් ගැන විස්තර කරද්දී අපිට dearest භාවිතා කරන්න පුළුවන්. මම ඔයාලට කියා දෙන්නම්
family එක ගැන විස්තර කරද්දී dearest භාවිතා කරලා sentence එකක් ගොඩනගන්නේ කොහොමද කියලා. My grandma is my dearest person in the world. My grandma is my dearest person in the world. Second example එක hobby එකකට කොහොමද dearest කියන phrase එක use කරලා sentence එකක් ගොඩනගන්නේ කියලා අපි බලමු. Collecting stamps is his dearest hobby. මං හිතනවා අද lesson එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. මං හිතනවා ඔයාලා දන්නේ නැති දෙයක් ඉගෙන ගන්න නැති කියලා. එහෙම නැත්නම් දැනගෙන ඉඳපු අමතක වෙලා තිබුණ lesson එකක් මතක් වෙන්නේ නැති කියලා. මං හිතනවා ඔයාලට මගේ පාඩම් ප්‍රයෝජනවත් ඇති කියලා සහ ඔයාලට මේ පාඩම් ප්‍රයෝජනවත් නම් අනිවාර්යෙන්ම ඔයාලගේ යාළුවෝ අතර share කරගන්න. මතක හිතුවම subscribe කරන්න. මං ආයේ සඳුදා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. එහෙනම් අදට ගිහින් එන්න. bye.